අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මට වගේ ඕගොල්ලොන්ටත් ඒ ප්‍රශ්නේ ඇති මං හිතන්නේ මම මේ කියන්න යන දේ. ඕගොල්ලොගෙත් කොණ්ඩේ යනවද? අ මගෙත් කොණ්ඩේ ගොඩක් ගියා. කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ නැත්තටම නැති වෙන ගානට තිබුණේ. ඉතින් මේ ඕගොල්ලොන්ගෙත් කොණ්ඩේ යනවා ඇති මේ වතුරට තමයි කොණ්ඩේ යන්නේ. මම ඒකට අත් බෙහෙතක් හදන හැම විදිහ කියලා දෙන්න යන්නේ. මොකද මම පාවිච්චි කරපුවා තමයි මම කියන්නේ. තව කෙනෙකුට වැදගත් වෙන හින්දා එහෙම ඔළුවේ කොණ්ඩේ යන එකට කොණ්ඩේ වැවෙන්නයි කොණ්ඩේ දික් වෙනවා. බලා ඉද්දි කොණ්ඩේ දික් වෙනවා. ඔයා මේ බෙහෙත කරන්න ඔයා මේ දිග කොණ්ඩේ මැනලා තියාගන්න. මැනලා තියාගන්න කොහොමද කොණ්ඩේ දික් වෙන්නේ කොහොමද කොණ්ඩේ එන්නේ කියන එක. කොණ්ඩේ බලා ඉද්දි කොණ්ඩේ එනවා. කොණ්ඩ ගස් ලොකුවට මේ කියන්නේ වැවෙනවා. බලා ඉද්දි ඒකට අවශ්‍ය වෙන්නේ පොල් තෙලුයි සුදු ලූණුයි බීලූණුයි. බීලූණු ගන්නකොට ඔයගොල්ලෝ සුදු බීලූණු එක ගන්න. සුදු බීලූණු එක පොල් තෙල් නිල් පාට බෝතලේ ඒක ගන්න. නිල් පාට බෝතලේ කොකනට් ඔයිල් එක ඒක ගන්න. මිලිලීටර් 130කට එක බීලූණු ගෙඩියක් සාමාන්‍ය බීලූණු ගෙඩියකුයි සුදු ලූණු බිකි 3කුයි ගන්න. ඊට පස්සේ ඒක බීලූණුයි සුදු ලූණුයි සෝදලා ඒකේ වතුර පිසලා පොඩ්ඩක් පවනේ වේලෙන්න තියන්න. වේලෙන්න තියලා ඉවරලා ඒක කපන්න හීනියට. හීනියට කපලා ඉවරලා පොල් තෙල් ටිකත් එක්ක මේ ලිපේ තියන්න. ලිපේ තියලා මේ ඔක්කොම එකට දාලා ලිපේ තියන්න. මද ගින්නේ විනාඩි 10ක් විතර බැදෙන්න අරින්න. තද පාටට බැදෙන්න අරින්න එපා. ලාවට බැදෙනකොට මේ රන්වන් පාට ලාවට එනකොට මේ ලිප ඔෆ් කරන්න. එතකොට ඒක තෙල් එක නිමෙන්න ඇරලා ඉවරලා තෙල් එක පෙරන්න. සුදු රෙදි කෑල්ලකින් පෙරලා එක මිරිකල ගන්න එපා. පෙරිච්ච තෙල් ටික බෝතලයට දාගන්න. අර ඉතුරු ලූණු එහෙම තියෙනවනේ ඒව මිරිකලා එකට දාන්න යන්න එපා. ඒ ටික එවලට එදාට නාන්න කලින් පැය 2කට 3කට කලින් ගාලා නාගන්න. මේ නාන්න කලින් ඕවා පැය 2කට 3කට කලින් ගාලා තියලා නාගන්න එච්චරයි තියෙන්නේ. ඔයාට හොඳ දිග කොණ්ඩේ පිරිමි අයට නම් කොණ්ඩේ දික් වෙන්න අවශ්‍ය නැහැ. කොණ්ඩ වැඩියෙන් තට්ටේ පෑදිච්ච අයට ගොඩාක් ගුණයි මේක කොණ්ඩේ එනවා. ඒ හින්දා අත්හදා බලන්න. මමත් අත්හදා බලලා මගෙත් කොණ්ඩේ වැවිච්ච නිසා තමයි මට කොණ්ඩේ පෙන්වන්න විදිහක් නැහැ දැන්. කොණ්ඩේ වැවිච්ච නිසා තමයි ඕගොල්ලොන්ට මේ බෙහෙත කිව්වේ. මම අත්හදා බලපු දෙයක් මිසක් නැතුව මම කිසි දෙයක් කියන්නේ නැහැ ඕගොල්ලොන්ට. මොකද මට ඒකට වග කියන්න බෑනේ. මේ හැබැයි කොණ්ඩේ යන එක නතර වෙනවා. කලින් තත්ත්වයටම කොණ්ඩේ යන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. කොණ්ඩේ යනවනේ අපි. ඒ කොණ්ඩේ යන එක නතර වෙනවා. නතර වෙනවා. හැබැයි අර දැන් අපිට කලින් කොණ්ඩ ගස් 50ක් ගියා කියන්නකෝ. දැන් යන්නේ කොණ්ඩ ගස් 20ක් 15ක් එන්නේ විදිහට. පොඩි සීමිත ප්‍රමාණයක්. ඒ වගේ යන්නේ. කොණ්ඩේ වැවෙනවා. කරලා බලන්න. සුබ දවසක්.